මම අද කොළ පාට ඇපල් උයන්න හදන්නේ. අපේ දුවලා ආසයි කියනවනේ. මේ විදිහට ඇපල් කෑලි ටික කපා ගන්නවා. හැබැයි කොළ පාට ඇපල් තමයි ගන්න ඕනේ. මේ විදිහට මේ පොත්ත ඔයාලා සුද්ධ කර ගන්න ඕනේ. තෙල් රත් වෙනකොට මම අබ ඇට ටිකක් දා ගන්නවා. තෙල් ටික රත් වෙලා දැන් අබ ටික හොඳට පුපුරනවා. දැන් මේ පේනවනේ වලට මම කරපිංච, ලුණු, ඔමිරිස්, සුදු ලුණු ඔක්කොම කපලා තියෙනවා. ඔක්කොම දැන් මම තෙලට දා ගන්නවා. ගොඩාක් කළු වෙන්න ඕනේ නැහැ. ලුණු ඔමිරිස් ටික රන්වන් පාට එනකොට දැන් පේනවනේ මම මිරිස් කුඩු, අමු පහේ කුඩු, කහ කුඩු, ගම්බිරිස් කුඩු, කුඳු පොට්ටු ඔක්කොම දැන් මම මේ තෙලට දානවා. හොඳයි. දැන් ඔක්කොම පොඩ්ඩක් කරලා ඉන්දර අඩු කරලා කලවම් කරනවා. හොඳේ. මම මේකට දිය කිරි දානවා. හොඳේ. දිය කිරි ටිකක් දානවා. දැන් මම මේකට ලුණු ටිකක් දානවා. ආම දිය කිරියෙන් තැම්බෙන්නේ. හොඳේ. දැන් දානවා මම මිටි කිරි ටික දානවා. දාලා දැන් හින්දෙන්න අරිනවා. දැන් සීනි ටිකක් දානවා. හොඳේ. නැත්නම් සීනි නැත්නම් ඇපල් එක නම් රහ වෙන්නේ නැහැ. තව දැන් මම මේක හොඳට කලවම් කරනවා. ඉන්න මගේ ඇපල් වලට ටෙම්පරාදුවක් හදාගත්තා. ඒකෙන් ටිකක් පාට වෙන්න ලස්සනට දානවා. ගොඩක් අවශ්‍ය නැහැ. පොඩ්ඩක් දැම්මම ඇති. ලස්සනයි නේ? ඒක තමයි මගේ ඇපල් කරිය. රසයි කියලා මම හිතනවා. මට නම් රසයි. ඇත්තටම රසයි. මම දැන් දෙසරයක් මම රස බැලුවා. නුනේ මුල් බැලුවා. රසටම රස තියෙනවා.